අපි ජයාරට මුණ දෙන්නේ සිරිමලට මුණ දෙන්නේ දේශපාලනම. ඒගොල්ලන්ට ඒක බෑත්ම ශක්තියක් නැහැ. එයාගේ සත්තත් මොකක් වගේද? මම බුද්ධ චරිත පොතේ පුංචි කාලේ කියව කතාවක්. ඌරේ සිංහෙක් එක සටන් කරන්නවලු අසූචි නාග. සිංහේ ගඳයි කියලා නාය අල්ලගෙන ගෝල හරි රයිට් උඹ දිනුම් ඵලයක්. අපි එහෙම කරයි කියලා නෑ නෑ. ඒ જાතිය සිංහෝ නෙවෙයි අපි. ඉර ටිකක් වෙනස් જાතිය සිංහෝ. මොකක්ද? අපි ඌර එනවා නම් ගඳට දාන්න හොඳට දරාවක් දාගෙන අසූචි. අපි කියන්නේ උඹ දිනුම් නෙවෙයි. ඒ හලෝ ඉස්සෙල්ලා කියලා නාලා හොදගෙන වරෙන් ගහ ගන්න කියලා. වව්. අපි ප්‍රජායික දෙන්නේ නැත්තම් අපි කමක් නෑ. මම උසාවියටත් මම කියන අපි යනවා උසාවියට ජනතාවට බැරමු. අඩු කාරණෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නයක්. මේ පස්සට යාම අපිට නම් තියෙන ප්‍රධාන විරෝධී පක්ෂය කියලා. එයා කරද්දන්න කොයි විදියට දැන් කියන්නේ? ඒගොල්ලෝ කියලා දීපාරේ අපි කොයි විදියටද ඒගොල්ලෝ කරද්දන්න ඕන කියලා. කමක් නෑ. හරි එහෙම නැත්තම් දේශපාලනේ ආරේ ජයවර්ධන මහත්තයලා සිවිල් මහත්තයලා හිතාගෙන ඇති අපි මේ පරණ මෝඩයෝ කියලා නෑ. අපි මෝඩයෝ නෙවෙයි. අපි අතීතේ ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. අපි වර්තමානයේ ජීවත් වෙන. යා අපි එක එක ගහකට අපිට ගහපු එකක් එක්ක ගාලා කිරි කරලා ඕ පාගල පැත්තකට කරලා දාලා තියෙනවා. අපි උගේ දිහා බලබල ඉන්නවා. නැත්නම් මෙහෙන් දැන් අලුතෙන් එකෙක් අපිට ගහන්න එනවනම් අපි ආරේ තාම බලාගෙන ඉන්නේ නෑ. ඒ තරම් මෝඩයෝ නෙමෙයි. අපි පුළුවන් නම් ඌටත් කියලා මූට එකක් ගත්තවලා ඌ හැම්බත් කරලා තමයි මූට අපි ගහන්නේ. ඒ නිසා අපි දන්නව කරන්න ඕන මොකක්ද කියලා. හරි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අපිට වටිනවා. ඒ අපි කාටවත් උදරන්න දෙන්නේ නැහැ දුන්නේ නැහැ. දුන්නේ නැතුව තමයි අපි දිවියත් එක්ක හිරපත් කරන්න සූදානම් වුනේ. එහෙනම් ඒව අතාරින්නේ නැහැ. ඉතින් හිතන්න එපා JVP එක උඹට බය රැක්කීම් නොතේයි කියලා කවදාවත්. එහෙම හිතන්න එපා කවදාවත්. හයි. උඹට තියෙන අයිතිවාසිකම් දෙරම එකක් අඩුවද මටක් තියෙනවා. විජේදාසරක් තියෙනවා, විජිතරක් තියෙනවා, සාන්ත බණ්ඩාරක් තියෙනවා. උඹ හිතන්නේ එපා අපි ඒවා විකුණන් කාරේ කියලා නෑ. කවදාවත් විකුණන් ගන්න නැති මිනිස්සු තමයි අපි අයිතිවාසිකම්. මම කියනවා රාජ්‍ය අනිත් නිලධාරීන්ට ඔව් ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා අර වරංගි රටේ වෙච්ච දේ වෙන්න තියන්න එපා කියලායි වරංගි රටේ මිලිටරි ආණ්ඩුවක් ගන්න දැන් පස්සේ ආණ්ඩුවක් අවුරුදු 50 ආස් පොලිසිය ලොක්ක කෙලි කියලා හිටිය මිනිස්සුන්ට විරුද්ධව හොඳ જાති එක තමයි හැමදාම තියෙන්නේ නෑ ආණ්ඩුව පෙරව හමුදායන ප්‍රගතිශීලීන් එක්ක වෙලා වාමාංශිකයන්ගේ සහයෝගය ගන්න ඒ කරලා මේ ඔප්පු හමුදා ජෙනරාල් තරුණ ජෙනරාල් වරේ මගේ මිත්‍රෙක් Carvalho Serbia. Mang Ispan nagre di wilayah mang hambung ayak gedeng. Ya cuma baca dia. Apa yang ada martanya kena kata kerang. Walau kerang ini hijau gua. Ando kena surat terai gua, balik dah terai gua. Akan ini kata aku ni dah hari sehari mah. Dua kena bila ni aja Indo ikut lu. Ani apa harak tahu tapi hilang ke dalam ini sungguh berin dah. Mana dia ni pak? Ini kata sadarna yukya. කාටත් පිට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදීට කාටත් අයිතිය තියෙනවා. ඒ සමාන නිලධාරීන්ට කියනවා. දේශපාලඥයන්ගේ නීති විරෝධී වැඩවලට හවුල් වෙලා තමන් අමාරු වෙනවා දැන් ඔක බලාගන්න ඉන්න. හැමදාම ජේ.ආර්. රට පාලනය කරනවා. හැමදාම සිරිස් මේකේ ඉඳාම කියලා ඉන්නේ නැහැ. හැමදාම සිරිස් විශ්වනාරාම මන්ත්‍රී වෙලා ඉන්නේ නැහැ. ඉන්න මේකේ දුක් ඉන්න ජනතාව දැන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා मंत्री कमट कौरवावत विश्रामति कमट कौरवावत जनाधिपति कौरवावत रटे नीति के लिए साधारण वचेंदो एक कोई आंदो यार कच्चेंदो मंत्री वाले 1% तोरने विश्रामति वाले 1% तोरने के निसा आटा तभी क्या जनता विमुक्ति पेरमुने आंदो काउ दाटे नीति कदम ना हौलना वैधि वैधि हौलना किसी नहीं लगा रहे बाच्चे विला अपने खाली बिंदान चले नहीं तो कैसे बाजा आटा चुप के साधारण मत दे तो अरे අපි සමානාන්තරකින් ඉන්නනේ බලේ. බලේ නම් අපිට අයිතියක් තියෙනවා. අපි සම්මාන පුරවැසිකම් ලැබපු අය නෙමෙයි. ප්‍රජායිකින් අහිමි වෙච්ච මිනිස්සු නෙමෙයි. අපිට ප්‍රජායිකින් තියෙනවා. අපි දෙරටේ උපස්පති පුරවැසින්. අපි සමානාන්තරකින් බලේ ඉන්න සමානාන්තරට විතරයි බලයට අපි පත් කරන්න පුළුවන්. මොදහන අපේ ප්‍රතිපත්ති. අපි ලව මේකට හදන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපි බලයට පත් කරා. ඒකට කාටවත් බය වෙන්නේ නැහැ. අපි සංවිධාන වලට බෙදන්න කිසි කෙනෙකුට බය වෙන්නේ නැහැ. ජනතාවට අයිතියක්. පාලකයෝ හැමදාම ජනතාවට බයෙන් ඉන්නු. ජනතාව පාලකයන්ට බයෙන් ඉන්න ඕන නෑ. ඒ ජනතාව අපේ හෙන්දුව තියෙන්නේ. අලියට මොකට බය වෙන්නේ? අලියා වැඩි වැඩ කරන හෙන්දෙන් දාලා අනත් ගන්නකත් පාලකයලා පන්නන්න. ඒක තමයි
තමුන්නාන්සලා බය ඉන්නේ. විසාමතරට මන්ත්‍රීලට බය ඉන්නේ නෙමෙයි ඒගොල්ලෝ බලයට පත් කරන්නේ. ඒව බලයට පත් කරේ තමුන්නාන්සේ. අපි බලයට ආව මේ තත්ත්ව වෙනස් කරන සංශෝධන අලුතෙන් ගෙනලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනලා අපි කියනවා. මන්ත්‍රීලා බයරනවා වගේම ආපහු කැඳවන්න තෝර නැත්තම් තමුන්නාන්සට බලය දෙනවා අපි. ඕන වෙලාවක ආයෙ පාගල වැඩි දෙනාගේ ඡන්දෙන් ආපහු කැඳවන්න. අපි හරි එපා කියලා ආපහු කැඳවන්න අපි බලය දෙනවා. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අපි බය නැහැ. අපි නායක දේවල් කරන්නේ අපි හොඳ දෙයක් විතරයි. අපි මේ දේශපාලනයට ආව UNP එකට විරුද්ධව ශ්‍රී ලංකාවේ දස්පක්ෂ විරුද්ධේ. අපි හම්බ කරගන්න ඕන නම් මේ පක්ෂ ආදන්න මේ මහන්සියනේ නෑ. අපි යනෝනේ සිරිල්ලයි පක්ෂයට හම්බ කරන්න ඕනේ. අපි යනෝනේ ඉරිමලයි පක්ෂයට හම්බ කරන්න ඕනේ. මෙච්චර කතා වෙන්න ඕනේ නෑ. ඒ තත්ත්ව වෙනස් කරන්න අපි ආවිල්ලා තින්නේ. අපි කිසිම හේතුවක් අපි සමයක දාලා යන්නේ නෑ. එන්ට කවුරු හරි ඉතන නම් අපි බය කරන්න. බය කරලා යන්න. බාරලා යන්න නෑ. පුළුවන් වෙන්නේ නෑ. අපි දන්නවා අපි මරුවත් එකගේ තන ගන්න 10ක් අපි හදලා තියෙනවා හදලා. එන්න මේ නවත් තන ගන්න හදලා. තවනාතර විශ්වාසයෙන් අපි ඉන්න පුළුවන් නේ ඉන්න පුළුවන්. නමුත් එකක් විශ්වාසයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමුන්නාන්තරට ජයග්‍රහණය අත්පත් කරගෙන ඉන්න ආතිකයි. සෙකුරයි කියලා අපි සමුන්නාන්තරට. එන්න සහෝදරයන් සහෝදරයන්. මොනවද කියලා කතා කරන්න යන්නේ නැහැ. හරි. අපි සමුන්නාන්තරට පණිවිඩයක් ගෙනාව පක්ෂ වෙනුවෙන්. පක්ෂය ආදලා තියෙනවා දැන් බලය අපිට ඊළඟ වතාවේ දෙන්න සූදානම් වෙන්න. අපි සංවිධාන වලට බැඳෙන්න. අපිත් එක ඉස්සරහට යන තීන්දුව කරන්න. අපි තත්ත්වය බලන්නකො පාරක් දීලා. පාරකනම් බෙල්ලෙන් අල්ලලා අර මා බලයකගේ පා කරලා ඉන්නකො ඔහමද මිනිහෝ කිව්වේ කියන ඔට්ටුයි. ඊළඟට දැන් අපිට ඒගොල්ලෝ පරද්දන්න අමාරු එකම එකක්. මොකක්ද? ඒගොල්ලන්ට ජාවාරම්කාරයෝ සල්ලි කෝටි ගණන් දෙනවා. අපිට එහෙම ඕනේ නැහැ ඡන්දෙ. ඒගොල්ලෝ සල්ලි කෝටි ගණන් වලින් කරන දේවල් අපිට දහස් ගණන් වලින් කරන්නේ. අපි කරන්නේ සුට් ටිකක් සල්ලි යනවා. එන්ට අපි තීන්දුව කරලා තියෙනවා ලක්ෂ 25ක මැතිවරණ අර මුද්‍රා දෙන්නේ කව කරන රටේ. මිනිහේ රැස්වීම කරන 19000ක් ගෙනල්ලා. අඬාරපුරේ අර පත්‍ර දාතුනේ 15000ක් කියන තුන මම සාකච්ඡාවට කිව්විලා තමයි. සතපහදායි අපි තවුදලා මේ ව්‍යාපාරය හැදී දැන් ඉස්සරහට ආව දකින්න. දැන් බලන්න. බස් තියනවා ඉතින්. නෑ බස් උගක් නෑ එකක් තියෙනවා. කාටද ජනතා විමුක්ති පෙරමුණ. මොකද විමුක්ති කණ්ඩායමෙන් අර ඉස්සුස් බස් 13යි පැත්තේ. ඒක පක්ෂේ පක්ෂේ. තවුනාන්තරදී මුසාදුවෙන් අපි හොරකම් කරේ නෑනේ යන්නේ ගහන්නේ. පක්ෂේ ඉස්සරහට යනවා දකින්න. ඊළඟට මුද්‍රාලය 85000කට රන් තියෙනවා. අන්න නියම 75000 දාන දිනපතා පත්‍රයක් අපි මේ අවුරුද්දේ පටන් ගන්න යනවා. ඇයි? අර සහපති පත්‍ර වලට උත්තර දෙන්න. උත්තර දෙන්න අපි ගහනවා දිනපතා පත්‍රය. ඒවුත් අවසාන වෙන ඉස්සර ගහනවා කියලා. ඒකේගොල්ලෝ පරස්සන අපි. පරස්සලා විතරයි මේ රටේ ජනතාවට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ජනතාවගේ අයිතිවාසිකම් සතහාරකට. ඒ නිසා අපි තමුන්නාන්සලා කියන්නේ. අද ගෙදර යන්න ඉස්සරේලා. අර එහා කොනේ ඉඳලා ඉන්නයි. තමක් නැහැ. අපේට බස්කුඩි වලට වඩා තියෙන කටපස්සට තමයි තමක්. ඒක ගෙනල්ලා මේ වේදිකාව ඉස්සරහින් අපේ මැතිවරණ අරමුදලට දීලා යන්න. ඒක අපට ලොකු ධෛර්යයක්, ලොකු උනන්දු කිරීමක්, උද්‍යෝගයක් කිරීමක්. ඒක ඉතින් මේ සතේ නෑ, සතේව කීයක් එක්කවනම් රුපියල්. 1000ක් එක්කවනම් රුපියල් 1000 තමුනාට. මේ සතේ ගෙනල්ලා බාර දීලා යන්න. ඉතින් වීර සහෝදරයයි, මහින්ද පත්‍රණ සහෝදරයයි, කාන්ත බණ්ඩාර සහෝදරයයි, රාමනායක සහෝදරයයි මා මේ ඉස්සරහයි. ඒ වයින් තමයි අපි ඉස්සරහට ගියේ. ඉස්සරහට යන්න පුළුවන්. අපි ඔප්පු කරලා දෙන්නවා. අපේ ධනපති මන්ත්‍රිය සල්ලි දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති වලින් අවක එක්කම තෝරන්න. ඒ සල්ලි වලින් ධනපති මන්ත්‍රිය අපට සල්ලි දෙන්නේ නැහැ. අපි බලයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේවල් රාජ සම්පත කරනවා නැති කරනවා ඒගොල්ලන්ගේ පුරා කැම කියලා ගන්න. ඒ නිසා අපි තමුන්නාන්සලගෙන් කියන්නේ. තමුන්නාන්සලා කියන නම විසඳන්න. ඒක තමුන්නාන්සලගේ අතට ගන්න. තමුන්නාන්සලා ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි මොන පක්ෂයට පොය නමක් නැහැ. අපේ පක්ෂයට සතේකින් ආධාර කරන එක වටිනවයි කියලා. මත පාකින් ආධාර කරන එක වටිනවයි කියලා හිතන අය තේරම මේ රැස්වීම අවසානයේදී අවසානයේදී මෙතෙන්ට පත් වෙනවා. ඕන පැත්තකින් ලනු බලවල එන්න. අවශ්‍ය ඕන පැත්තකින් ඕන විදියකට එන්න. එල්ලීම කරමින් මම අතර තමුන්නාන්තරගෙන් සමුගන්නවා. මේ ප්‍රදේශවාසී දුක්ඛිතේ ජනතාවගෙන්, ගොවිකම් කරු ජනතාවගෙන්, වැරෑලියෙන්ද ජනතාවගෙන්, සාජින්දේ මන්දපෝසන පෙළන ජනතාවගෙන්, අයිතිවාසිකම් අභිමිකරම් ලැබුණු ජනතාවගෙන්, තුන්වෙනි පාඨයේ පුරවැසියන් බාට පත්තරම් ලැබුණු ජනතාවගෙන්, අවසදීස් පාක්ෂික ආණ්ඩුවට පිටින් යන ශ්‍රී ලංකා ආණ්ඩුව රවටන ලැබුණු ජනතාවගෙන් මම අතර සමුගන්නවා. අපේ සගේ යන්දකාර දුෂ්කර කාල පරිච්ඡේදයේදී යාපනේ ඕලන්ට බලකොටේ ඉරගේ ඇතුලේ ධාත්මදින ලැබිච්ච අඟුරු කෑල්ලකින් පිට්ටෙලියව මේ කයිපද හතරින් මේ ප්‍රදේශවාසී දුක්ඛිතේ ජනතාවට උණුසුම් විප්ලවීය ආරාධනයක් කරනවා. කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලියලා සතුට තනසුම අහිමි කරලු අඳුර දිනු කාලේ ගිහිල්ලා නොසිතන හැරිමැරි සතුරු පායට වකුඩු වියට පය හතුල්ලා නැගිට බල්ලා නුඹලගේ වාය
කඳුළු පිරුණු දැසට කඳුළු ගලන අසරණ දැස් කෝටි ගණනක් පෙනුණා. දුකෙන් කම්පා වී හඬා වැටෙන හදවත්වල කඳුලේ ගීතේ ලියුණා. ජීවත් වීම පතා දිවාරෑ දහඩිය වගුරන ගෝර කටුක වේදනාවන්ගෙන් හෙම්බත් වූ පීඩිතයින්ගේ ලේවැල් වලින් දහඩිය බිඳුවේ ගීතය ලියුණා. සටනින් තොර ජයක් නැති බව වටහාගත් විප්ලවවාදීන් උස් හඬින් රණ ගීත ගායනා කළා. විමුක්ති ගී හැදී වැඩි පෝෂණය වූ තොටිල්ල 1971 බියකරු දවල භීෂණයයි. පොළොව තලයේ වෙඩි පිපුරුම් වලින් කම්පිත වෙද්දී තම ජීවිත ආරක්ෂාවට වනාන්තරගත වූ අපේ සගයින් මහත් විප්ලවීය උණුසුමින් රණගී ගායනා කළා. ප්‍රසංගයක් වශයෙන් මුලින්ම විමුක්ති ගී උපත ලද්දේ තබ්ලාව වෙනුවට බෙලෙක් තැටියක් ජෝගුවත් මියුරු සංගීතයේ වෙනුවට ගොරෝසු කටහඬක් එක්කොට සිරකුටි තුල පැවැත් වූ සමරුගී වැඩසටහන් තුලින් සබඳ අප ගායනා කරන්නේ සැබෑවත් බොරුවත් අතර ඇති වෙනස එලි දැක්වීම උදෙසායි. නොයසේනම් අප ගායනා කළ යුතු නැත, වාදනය කළ යුතු නැත. The ජනතා විමුක්ති පෙරමුණ, the People's Liberation Front of Sri Lanka. It was the white terror launched by the capitalist class in 1971 that led to the rapid growth of songs of liberation, which became a vehicle for the many hopes and aspirations of those who fell prey to the inhuman and cruel repression of that time. Born of blood, sweat and tears, those songs of liberation floated out into the world from behind grey prison walls. The program, Songs of Liberation, first saw the light of day as a part of commemoration programs held in prison, with chorus of untrained voices rising up in song, while the regulation metal plates and mugs of prison life provided accompaniment. We sing in order to make clear the difference between what is true and false, otherwise we do not sing. Songs of Liberation is a tribute to all those comrades who have laid down their lives in the building of a new society born amidst tears and sighs and raised in revolutionary ardor.
දහසක් ගන්තරු වහසේ බැබලී සත්සුවහස් රතු මල් දෙරනේ දුකිටි සප්සහසක් ගන්තරු වහසේ බැබලී සත්සුවහස් රතු මල් දෙරනේ දුකිටි සොම්නසින් හදවත් පිබිදි පිබිදි සොම්නසින් හදවත් පිබිදි පිබිදි ජයදී ගයන තුරා ජයදී ගයන තුරා ගයමු ගයමු අභිමාන විමුක්තිදී ගයමු ගයමු අභිමාන විමුක්තිදී නවදී රණදී නවදී රණදී අභිමාන විමුක්තිදී අභිමාන විමුක්තිදී අභිමාන විමුක්තිදී අභිමාන විමුක්තිදී විප්ලවවාදීන් දන නමන්නේ එකම එක ස්ථානයකදී පමණි. ඒ විරුදරුවන්ගේ සුසුදු සොහොන්කොත් අභ්‍යසදී මුළු මහත් මිනිස් ඉතිහාසයේ පුරා කවදා හෝ වේවා කොතනකදී හෝ වේවා ජනතාව වෙනුවෙන් දිවිපිදූ සදාදරණීය වීරවරුනි වීරවරියනි.
ගායකයාණෙනි රජුන් ගැන සෙන්පතියන් ගැන රිදීවන් දියඇලි නිල්වන් ගංගාවන් ගැන මල් උයන් සමනලයන් සුරංගනාවන් ගැන ගැයුවා ඇති. කෝටි ගණන් මිනිසුන් දුකින් වෙලී හාමතෙන් හා වේදනාවෙන් දිවි ගෙවද්දී ඔබේ ගීයේ තේමාව විය යුත්තේ කුමක්ද? රුකුල් සමග සටන් වැඩි විකුම් පෑව විරුදරුමක කනවිරදින තනුවරගෙන අමර ගීය ගයනු මැනවි ගායක යානනේ රුකුල් සමග සටන් වැඩි විකුම් පෑව විරුදරුමක කනවිරදින තනුවරගෙන අමර ගීය ගයනු මැනවි ගායක යානනේ ජන වේදනාව හදවත පතුලේ රඳවා නොසිඳෙන වෛරය ගිනිසිලු යදම් පිළින ලෙස යොදවා මුණනු මැන අමර ගීය ගායක යානනේ රුකුල් සමග සටන් වැඩි විකුම් පෑව විරුදරුමක කනවිරදින තනුවරගෙන අමර ගීය ගයනු මැනවි ගායක යානනේ දුනු විරුදරුවන් දිවිදුවේ ඇයිද ගියා රණබිම වැగిරුණු ලේබිනු නැතු ජීවය නිරංගවා නොගැයු ගීය ගයනු මැනවි ගායක යානනේ රුකුල් සමග සටන් වැඩි විකුම් පෑව විරුදරුමක කනවිරදින තනුවරගෙන අමර ගීය ගයනු මැනවි ගායක යානනේ ගායක යානනේ ඉරිතලා ගිය බොල් පොළොව මත නියම් සායෙන් කේන්දෑරි වී වියලි ගස්මින් ඉපල් මතුණු මූකලානේ කටුක ජීවිත ගාපෙත්තා කරකැවෙන්නේ දඬුවැට අතර පැත්තෙන් තනි රකින්නේ අහසින් වැහි පොදක් නැහැ තව වැටෙන්නේ කවදද සරුසාර යායක් කොටන්නේ දාවල අව්වේ පිච්චි ඇඟරි දෙන්නේ ගහඋඩ පැල් කොටේ රෑයම ගෙවෙන්නේ රොටියෙන් කහට උගුරෙන් දිවිරැගෙන්නේ මගේ දහඩියෙන් තාවකෙකු සැප විඳින්නේ
මොර දෙනවා මැනිකගේ ඇහෙන් දුක් කඳු ලැලි වැగిරෙනවා මේ කර්මයට හේතුව දැන් වැටෙනවා වෛරෙන් ඇඟේ උණුලේ වැල් කකියනවා මේ දුක් කන්දරා පැහැතව විඳින්නට කැත්තේ උදැල්ලේ මුවහත් වේයන් හෙට උන්සුරකෙනා විසවන පෙතනසන්නට කැත්තේ උදැල්ලේ මුවහත් වේයන් හෙට කැත්තේ උදැල්ලේ මුවහත් වේයන් හෙට කැත්තේ උදැල්ලේ මුවහත් වේයන් හෙට ලොව ඇත්තේ එකම එක ජාතියකි. ඒ මිනිස් ජාතියයි. ලොව ඇත්තේ එකම එක වර්ගයකි. ඒ මිනිස් වර්ගයයි. ලොව ඇත්තේ එකම එක කුලයකි. ඒ මිනිස් කුලයයි.
දරු රකිමි වේලු පිල්ලේ මට සමාවෙයන් කුළුගෙඩි අතිශයින්ම ශක්තිමත්ය. ඒ කුළුගෙඩි ඔසවන හොබවන කම්කරු දෑත් ඊටත් වඩා ශක්තිමත්ය, ධෛර්යමත්ය. ඒ සවිමත් දෑත් සහෝදරත්වයෙන් එකම මිටකට සමගිවි. බලපෙන් බව කම්කරු වලි ගොවියනියෙක් බව රතු බලපෙන් බව කම්කරු වලි ගොවියනියෙක් බව අපේ සිරුරු ලේවැල් තුල දිවෙන පන්ති භක්ති ප්‍රේම අපේ සිරුරු ලේවැල් තුල දිවෙන පන්ති භක්ති ප්‍රේම දානයේ ජීවයදී නවලොව නම් වූ දානයේ ජීවයදී නවලොව නම් වූ එවන් දෙයින් දා බිඳුවෙන් අපලොව නම් වූ එවන් දෙයින් දා බිඳුවෙන් අපලොව නම් වූ රතු බලපෙන් වූ රතු බඩ නම් වූ කම්කරු වනි ගොවියනියෙක් වූ රතු බලපෙන් වූ රතු බඩ නම් වූ කම්කරු වනි ගොවියනියෙක් වූ අපේම නවහිරු නිලෙන්නේ මේ නුවන් පුරා අපේම නවසඳ පතන්නේ මේ උරෙන් උරේ ගැටි සටන් වැඩි විමුක්තියයි මහිතලේ ජීවිතේ පුරා විමුක්තියයි මහිතලේ ජීවිතේ පුරා ජීවිතේ පුරා ජීවිතේ පුරා ජීවිතේ පුරා ජීවිතේ පුරා රතු බල පෙන්වව් රතු බඩනම් වව් කම්කරු වෙනි ගොවියනියෙක් වව් රතු බල පෙන්වව් රතු බඩනම් වව් කම්කරු වෙනි ගොවියනියෙක් වව් එක් වව් එක් වව් එක් වව් ගැහණිය පිරිමියාට වඩා දුබලයයි මේ සමාජයේ පිළිගැනීමකි. එය සත්‍යයක්ද? කිසිසේත්ම නැත. ගැහණිය පිරිමියාට වඩා දුර්වලයයි විද්‍යාව කිසි තැනක පිළිගෙන නැත. ආදරණීය අම්මේ, දයාබර අක්කේ, ලයාදර නංගියේ, ඔබම දුර්වලයයි නොසිතන්න. සමාජවාදී ලෝකයක් ගොඩනැගීමට ජීවයෙන් පිබිදෙන්න, ශක්තියෙන් පෙළ ගැසෙන්න.
මතු දැක්විය සාර සංඛ්‍ය ශක්තියක් වදයට කැප වූ සතුනේ ඔබේ ලොවයි දැන් දිවිවන්නේ රෝසමල ඔබ සොඳුරුය පියකරුය නමුදු ඔබ උතරම් පිරිපුන්ව පියකරුව සුපුෂ්පිත වූයේ අවට ඇති රෝස පඳුරු වලට උරුම සාරවත් බව සොරාගෙන නම් ඔව් අසාධාරණ ලෙස සොරාගත් ජීවයෙන් මුකුලිතව පැහැබරව දිලෙන රෝසමල් සොඳුරියේ ඔබ කෙරේ අව්‍යාජ්‍ය සෙනෙහසක් මා තුල නූපදී ජීවය වියකි අකලට මහලුව පියකරු බව පලා ගිය මිලාන රෝසමල් සොඳුරියේ ඔබට වූ විපත මම දනිමි ඒ නිසාම සඳවන් මුව කමල නොවේ දිය රැලිවන් කෙහෙ කලබ නොවේ දිමුතු දසන් නොවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ
අනුතාපයෙන් අවපාත වූ දෙනෙතයි සංතාපයෙන් කම්පා නොවූ රුහිරුයි මා පැතුවේ සොමි සඳවන් මුව කමල නොවේ දිය රැලිවන් ඒ කලබ නොවේ දිමුතු දසන් නොවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ වීරත්වයෙන් සුපිපි දිලෙන කුසුමක් අතිමානී ගලනා සුවඳ තාරක් වීරත්වයෙන් සුපිපි දිලෙන කුසුමක් අතිමානී ගලනා සුවඳ තාරක් මා පැතුවේ මා පැතුවේ සොමි සඳවන් මුව කමල නොවේ දිය රැලිවන් කේ කලබ නොවේ දිමුතු දසන් නොවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ මා පැතුවේ